Right. Okay. Hari. Stand up with the negative hamama and switch on your videos. All videos on karagan hamama. Right. Turn to here. Member Haran with the hamama. Right. Call my video off karagan in Salita the Salina. Right. Hari. Isra Haran with the hamama. And say good evening, children. Good evening with the hamama. Switch on your mics and say good evening. Good evening, Good evening, Right. Okay, good evening and sit down with the Vadivan Hamama. Sit down everyone. Sit down all. Sit down everyone. Sit down all. Vadivan Hamama. Right. So we are starting our grade 4 English class and today is the first day of our third term. Adape thummeni වාරයේ පළවෙනි දවස පුතේ. Right? ඒ ගැන දන්න ඕනේ හැමෝම අපි වාර විභාගේ පවත්වලා වාර විභාගේ ලකුණු දීලා ඊට පස්සේ තමයි අද දවසේ අපි තුන්වෙනි වාරයේ අලුතින්ම ආරම්භ කරන්නේ මේ අගෝස්තු මාසේ පළවෙනි සතිය විදිහට. හරි. එහෙනම් මම ඔයාලට මීට කලින් ඩික්ටේෂන් දුන්නේ නැහැනේ මේ සතියේදී අදේදී පාඩම් කරගෙන එන්න කියලා. නේද? අදේදී පාඩම් කරගෙන එන්න කියලා දුන්නේ නැහැ. ලබන සතියේ ඉඳලා මම පාඩම් කරන් එන්න දෙනවා. හරිද? පුතේ මේ කවුද අපේ right මට නම් මතක නැහැ. තාත්තගේ නම දාලා තියෙන සුරංගද සිල්වා කියලා. අභිමාන් නේද? ද හරිද මම නම කිව්වා? sir. මොකද Sir, මගේ නම සිල්වියා. සිල්වියෝ හරි ඕකේ පුතේ. හරි. right. එතකොට මේ අනුපතේ අපි යනවා මුලින්ම අපේ ඩික්ටේෂන් බුක් එකට. එතකොට අද අලුතෙන්ම සම්බන්ධ වෙච්ච යාළුවෝ ඉන්නවනේ අත උස්සන්නකො චොට්ටක්. අලුතෙන්ම සම්බන්ධ වෙච්ච කවුරුත් නැහැ නේද? ඉන්නවද? ඉන්නවා. හරි සතීෂ ඉන්නවා. ඊළඟට කවුද? yes right සල්හා ඉන්නව නේද? හරි ඕකේ අලුත සම්බන්ධ වෙච්ච යාළුවෝත් ඉන්නවා පුතේ. එතකොට ඊළඟට රිසදිත් ඉන්නවා. right හරි. ලිතුකිත් අලුතෙන්ද නැහනේ? හරි. ඕකේ එහෙනම් ඔන්න අපි මුලින්ම යනවා පුතේ අපේ ඩික්ටේෂන් බුක් එකට. ගන්න හැමෝම ඩික්ටේෂන් බුක් එක. ඔයාට ඩික්ටේෂන් ලියන්න පොතක් තියෙන්න ඕන පුතේ 4 වසරේ 3 වෙනි වාරයේ සඳහා. right එතකොට මේ ඩික්ටේෂන් පොතේ තමයි අපි හැම දවසකම ඩික්ටේෂන් පාඩම් කරගෙන ඇවිල්ලා ලියන්නේ. දැන් ඔන්න රෙසන්දි අද දුන්නේ නැහනේ මම පාඩම් කරන් යන්නේ කියලා මොකොත් නේද මේ කවුද ශසිත අද පාඩම් කරන් යන්නේ කියලා එකක් දුන්නේ නැහනේ පුතේ දිසලි sorry ඇන්ජනෝලි. හරි මේ ඒ නිසා අද අපි අලුතෙන් පටන් ගන්න පාඩම playing games සෙල්ලම් කරන එක ගැන තමයි ක්‍රීඩා කරන එක ගැන තමයි අද ලෙසන් එකේ ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේකට මම ඩික්ටේෂන් පාඩම් කරන් යන්න කියලා දුන්නේ නැහැ. sorry නමුත් අපි අද පන්තියේදී ඩික්ටේෂන් වචන ටිකක් ලියලා පාඩම් කරගන්නවා. හරිද? right ඒ නිසා මුලින්ම දාගන්න පුතේ උඩින්ම ඩික්ටේෂන් බුක් එකේ ඩික්ටේෂන් පොතේ උඩින්ම දාගන්න ඩික්ටේෂන් කියලා. ඩික්ටේෂන් කියලා දාලා මෙන්න මෙහෙම ලියා ගන්න. මෙන්න මෙහෙම. ප්‍රශ්න දිනනවා අහන්න පුතේ. පළවෙනි එක ඇවිදිනවා walk. දෙවෙනි එක පුතේ විසි කරනවා throw. තෝනෙමේ throw. number 3 මග හරිනවා skip. ඊළඟට ගහනවා hit. කකුලෙන් ගහනවා kick. කකුලෙන් ගහනවා කියලා කියන්නත් පුළුවන්, පයින් ගහනවා කියන්නත් පුළුවන්. kick. පැහැදිලිව පේනවනේ පුතේ ස්ක්‍රීන් එක හැමෝටම සිල්වියා පේනවනේ ලියා ගන්න. and number 6
උඩ පනිනවා jump. නැමෙනවා bend. අටවෙනි එක පුතේ number 8. දුවනවා run. පනිනවා hop. number 10 10වෙනි එක අල්ලනවා catch. හරිද? පේන්නේ නේද? හරි. ඔන්න දැන් පේනවා ලියා ගන්න. සර් yes. අර තුන්වෙනි එක මොකක්ද සර් මට මේ පැහැදිලි තුන්වෙනි එක පුතේ මග හරිනවා skip. හරි සර් thank you සර් සර් yes. පස්වෙනි එක පැහැදිලි නෑනේ කියන්නේ පුතේ පස්වෙනි එකද? ඔව් සර් කකුලෙන් ගහනවා kick. thank you සර් okay. සර් බෝඩ් එක පැහැදිලි නෑ පුතේ චුට්ටක් ඔයාගේ වීඩියෝ එක ඔෆ් කරලා බලන්න පැහැදිලි නැත්තම් මේ ස්ක්‍රීන් එක. ඉවරයි සර් finish okay. finish sir finish sir
සර් ඔව් මට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. තුන්වෙනි එක මග හරිනවා skip. ඔයාලා පුතේ සිංහලෙක ලියන්න එපා. sorry. සර් අන්තිමට තියෙන්නේ මොකද්ද? මොකද්ද පුතේ? අන්තිමට තියෙන්නේ අන්තිමට තියෙන්නේ අල්ලනවා catch. හරි. ඔන්න දැන් අහගන්න. right. දැන් අහගන්න පුතේ අපි දැන් පාඩම් කරගෙන ආවේ නෑනේ ගෙදරින්. මම පාඩම් කරන් යන්න කියලා දුන්නෙත් නෑනේ. ඒ නිසා අපි මේක ලියන ගමන් පාඩම් කරගන්නයි යන්නේ. උදාහරණයක් විදිහට පළවෙනි එක walk. හැමෝම ලියන්න පුතේ walk. W A L K walk ඇවිදිනවා. කිය ලියන්න. W A L K walk ඇවිදිනවා. again W A L K walk ඇවිදිනවා. කිය ලියන්න. ගෙදරම කට්ටියට අහුනට කමන්නේ. හරිද? W A L K walk ඇවිදිනවා. හරිද? right. next one අපි යනවා ඊළඟ එකට. ඔන්න දැන් අපි ලියුවා walk පළවෙනි එක. දෙවෙනි එක විසි කරනවා throw. how to spell throw? T H R O W throw. again ආයෙත් කියන්න T H R O W throw. විසි කරනවා ලියන ශසිත හැමෝම ලියන්න පුතේ. සිල්වියා and පිනිදි සුරාජ් එසාරා දිනුනේ නේ වීඩියෝ එක ඔෆ් කරන්න පුතේ. right. බවුනුක වීඩියෝ එක ඔන් කරගන්න පුතේ. and Salha Hansaka හරිද පුතේ? සුරාජ් කෙලින් ඉන්න පුතේ. සුරාජ් සර් පේන්නේ හරි පේන්නේ මං ඉන්න හින්දා නේද? throw T H R O W throw. අපි කියමු T H R O W throw විසි කරනවා. T H R O W throw විසි කරනවා. තව සැරයක් කියමු T H R O W throw විසි කරනවා. right. ඊළඟට අපි යනවා පුතේ මග හරිනවා skip. කොහොමද ලියන්නේ? S K I P skip මග හරිනවා. ආයෙත් කියන්න S K I P skip මග හරිනවා. again S K I P skip මග හරිනවා. කිය ලියන්න. දැන් අර වෙනද රික්‍රේෂන් පාඩම් කරපු තරම් මතක නැතුව ඇති. මේ තුන් පාරයිනේ පාඩම් කරන්නේ. හැබැයි අපි අද ක්ලාස් එකේදීත් මේ වචන ටික ඉගෙන ගන්නවා. ඒ වගේම මම ඔයාලට ඇක්ටිවිටීස් දෙකකුත් දෙනවා ගෙදරින් කරන්න. ඒ වගේම ඔයාලට තව හොඳට මේ වචන මතක හිටිනවා. හරිද? ඊළඟට තියෙනවා පුතේ ගහනවා. මේ ගහනවා කියන්නේ අර මෙහෙම අතින් right? බැඩ්මින්ටන් එකට ගහනවා, බැඩ්මින්ටන් රැකට් එකට ගහනවා වෙන්න පුළුවන්. නැත්නම් වේවැලකින් ගහනවා right? hit H I T hit. ලෙසිවලෙසි H I T ලියන්න පුතේ. H I T hit ලියන්න දෙනොලි. H I T hit. ආගේ සදීෂ ශසිත එසාරා H I T hit. H I T hit. okay right. දැන් මතක් කරගන්න පුතේ ඇවිදිනවා walk. ඊට පස්සේ විසි කරනවා throw. ඊළඟට මග හරිනවා skip. මේ මග හරිනවා කොට skip in පයින් එක දන්නෝනේ. අර මෙහෙන් පයින්නේ.
right skipping rope එකක් අරගෙන අපි ඒකට උඩින් පයින්නවා skip හරිද ඊළඟට ගහනවා hit කකුලෙන් ගහනවාට කියන්නේ පුතේ kick ඔයාලන්ට බයික් එක අම්මලා තාත්තලා කකුලෙන් ගහලා ස්ටාර්ට් කරනවා දැකලා තියෙනවද උස්සන් කකුලෙන් ගහලා ස්ටාර්ට් කරන බයික් දැකලා තියෙන අය ලිටිල් දැකලා නැද්ද බයික් එකට කකුලෙන් ගහලා ස්ටාර්ට් කරනවා දැකලා නැද්ද රසින් දැකලා නැද්ද හරි ඒ බයික් ඒවට කියනකොට අපි කික් කරනවා කියලා කියන්නේ කික් කරනවා කියලා කියන්නේ හරි කික් කකුලෙන් ගහනවා කික් එතකොට ෆුට්බෝල් එකටත් අපි මොකද කරන්නේ කික් කරනවා ෆුට්බෝල් එකටත් කික් කරනවා right ඊළඟට ලියන්න KICK kick උඩ පනිනවට පුතේ අපි කියන්නේ jump ඒක නම් දන්නවනේ ගොඩක් අය උඩ පනිනවට මොකද කියන්නේ jump උඩ පනිනවට jump උඩ පනිනවා jump හරිද උඩ පනිනවා jump ඊළඟට නැමෙනවට පුතේ අපි කියන්නේ bend නැමෙනවා bend වංගුවටත් කියනවා bend කියලා වංගුව පාරේ යනකොට වංගුව හම් වෙනවනේ අන්න ඒ වංගුවටත් කියනවා bend කියලා ඊළඟට පුතේ දුවනවා run 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 දුවනවා run run එකත් ලියවද ඊළඟ පුතේ පනිනවා මේ පනිනවා කියන්නේ රහාව පනිනම එක තැනක ඉඳලා තවත් තැනකට පනිනවන තමයි hop කියලා කියන්නේ choppy hop 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 ඊළඟ පුතේ අල්ලනවට අපි කියනවා catch කියලා CATCH 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 අල්ලනවා CATCH catch අල්ලනවා හරිද Okay, sir. okay very good right එහෙනම් දැන් නැගිටින්න බලන්න චුට්ටක් හැමෝම මගේ වීඩියෝ එක ඕනේ නැහැ. හරි පුතේ කමක් නැහැ right නැගිටින්න බලන්න වීඩියෝස් මේ ඔයාලා ඉන්න තරම ඔහොමම නැගිටින්න යසස් stand up කිසර stand up වෙනුදි stand up පිනිදි stand up right okay let's practice the dictation words once more තව එකම එක සැරයක් අපි dictation වචන ටික practice කරගන්නයි හදන්නේ පුතේ first one පළවෙනි එක බලන්න කියන්න හැමෝම WALK walk ඇවිදිනවා again WALK walk ඇවිදිනවා again ආයෙත් කියන්න WALK walk ඇවිදිනවා right mics off කරලා තියාගමු පුතේ අපි ඊළඟ එක විසිකරනවා throw let's say 3 times THROW throw විසිකරනවා again THROW throw විසිකරනවා once again THROW throw විසිකරනවා right ඊළඟට තියෙන පුතේ මග හරිනවට අපි කියනවා skip කියලා skip මග හරිනවා how to spell skip 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 මග හරිනවා again SKIP skip මග හරිනවා again SKIP skip මග හරිනවා right ඊළඟට තියෙන පුතේ ගහනවට මොකක්ද කියන්නේ hit how to spell hit 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 ගහනවා again HIT hit ගහනවා once again HIT hit ගහනවා right ඊළඟට තියෙනවා පුතේ කකුලෙන් ගහනවට පයින් ගහනවට අපි කියනවා kick කියලා කොහොමත් එක්කම කියමු කට්ටියම කම්මැලි නැතුව හංසක right කියන පුතේ KICK kick again නැගිටලා කියන්න පුතේ නැගිටලා කියන සුරාජ් KICK kick again KICK kick right ඊළඟට තියෙනවා පුතේ උඩ පනිනවට අපි කියන්නේ jump කියලානේ උඩ පනිනවට අපි කියන්නේ jump කියලානේ how to spell jump
MP jump උඩ පනිනවා අයත් කියමු JU MP jump උඩ පනිනවා once again JU MP jump උඩ පනිනවා right ඊළඟට තියෙනවා පුතේ බලන්න නැමෙනවා නමනවා right අපි නැමෙනවා මෙහෙම නැමෙනවා අපි bend B E N D bend again B E N D bend B E N D bend වෙනුදී mic එක off කරගමු පුතේ චොට්ටක් mic on කරලා ඉන්න off කරගන්න පුතේ right ඊළඟට දුවනවට කියන්නේ මොකද්ද run how to spell run කියන්න බා run spell කරන විදිය R U N run දුවනවා again R U N run දුවනවා once again R U N run දුවනවා ඊළඟට තියෙනවා පුතේ පනිනවා මොකද්ද පනිනවට ඉංග්‍රීසි වලින් කියන්නේ hop H O P hop පනිනවා again H O P hop පනිනවා once again H O P hop පනිනවා right but the last one නම් මේක අල්ලනවට අපි කියන්නේ catch කියලා මොකද්ද අපි අල්ලනවට ඉංග්‍රීසි වලින් කියන්නේ catch how to spell catch කොහොමද catch ලියන්නේ C A T C H catch අල්ලනවා අයත් කියන්නේ C A T C H catch අල්ලනවා again C A T C H catch අල්ලනවා හරි නේද right දැන් වාඩි වෙන්නකො හැමෝම දැන් වාඩි වෙන්න පුතේ හැමෝම අපි යනවා අපේ master guide book එකට යන්න කලින් double rule පොතට copywriting ලියන්න දැන් අලුතෙන් අද සම්බන්ධ වෙච්ච යාළුවෝ දන්නවද අපි copywriting එකක් ලියනවා කියලා එහෙම නැත්නම් ඔයාලා සිංහලෙන් right ලියනෝනේ බලාලි වීම කියලා සිංහලෙන් බලාලි වීම කියලා කියන්නේ පුතේ නැත්නම් පිටපත් ලිවීම කියලා කියන්නේ පිටපත් ලිවීම අන්න එහෙම copywriting එකක් ලියන්නයි යන්නේ ඒකට double rule පොත තමයි ඕනේ හරිද පෙරලා ගන්න පුතේ රිසන්දිට තියෙනවද double rule එක අලුතෙන් සම්බන්ධ වෙච්ච double rule පොතක් නැත්නම් කමක් නැහැ අදට විතරක් වෙන පොතක ලියමු හරිද දිසලි right මට කියන්න පුතේ මොකද්ද ඔය අන්තිමට ලියලා තියෙන්නේ double rule එකේ එසාරා මොකද්ද පුතේ අන්තිමට ලියලා තියෙන ලිතුකි yes ඔව් පුතේ ලිතුකි mic එක on කරලා කියන්න චොට්ටක් ලිතුකි mic එක on කරලා කියන්න පුතේ பேசுற கேட்க மாட்டேன் right පුතේ ලිතුකි මට පැහැදිලිව ඇහුන්නේ චොට්ටක් ආය පාරක් කියන්න පුතේ ලිතුකි Can I help you? yes help you but මට ඔයාට can I help you? right can I help you නේද ඊට කලින් මොකද්ද ලියලා තියෙන්නේ I am sorry. මට I am sorry. සමා වෙන්න. හරි okay thank you එහෙම ලියවද අපි thank you එහෙම ලියවද මේ තියෙන හරි Yes sir. yes ලියවවා ලියවා එහෙනම් ඔන්න අද ලියන්න තියෙන පුතේ ටිකක් දිග එකක් හැමෝම ලියා ගන්න පුතේ තමන්ගේ double rule book එකේ ඔයාගේ double rule පොතේ ලියා ගන්න උඩින්ම සිංහලෙන් ලියා ගන්න කරුණාකර ඔබට පුළුවන්ද මට හුණු කොට්ටේ ගෙනත් දෙන්න කරුණාකර ඔබට පුළුවන්ද මට හුණු කොට්ටේ ගෙනත් දෙන්න ඒක තමයි පළවෙනියම සිංහලෙන් ලියන්නේ ඊට පස්සේ ඉංග්‍රීසි වලින් අපි ඒක කියනවා පුතේ මෙහෙම could you please bring me the duster මේ බලන්න ලියන විදිය could you please bring me the duster කියමු පුතේ මාත් එක්කම could you please bring me the duster mics off කරලා තියන්න කියන ශාසිත හැමෝම කියන ජනලි අදීෂ හෙසාරා දිසලි කියන පුතේ could you please bring me the duster ලියන්න බලන්න කිය
Could you please? Could you please bring me the duster? Bring me the duster. Silly. No, no. மேல எழுதணும். கருணாகர. அது எழுதிட்டா இது எழுதணும். அப்பதான் உங்களுக்கு தெரியும் இதைத்தான் சொல்லி அது எழுதணும். எனக்கு எழுதணும் கருணாகர இதுல எழுதணும் இங்க எழுதுறோம். அங்க இல்ல கீழே தான் எழுதுற ஒரு சொட்டு விட்டு அங்க இந்த போட்டிக்கு நீங்க சொல்லுங்க. ஐயோ. இது எழுதணும். கருணாகர மேலே கருணாகர ඔබට පුළුවන්ද? මට වුණු කොට්ටය ඊට පස්සේ 15ට ලියන්න තියෙන පොතේ ඉංග්‍රීසි එක විතරයි. ஓகே. බුදුව මෙල්ල ඉන්නනේ. Okay, sir. Sir, I have finished. Sir. වැරදිනේ. කට. ඒත් වැරදිනේ. අකුරු ටික වරද්දලා හරි. Gigi, sir. හරි නේද පුතේ? රයිට්. තාම ලියලා ඉන්නවද? ලියන්න ඕනේ Writing, sir. No. ලියන්න ඕනේ Are there anyone still writing?
No, sir. B B B R Yes, sudah sila. R I Kali ini Pak kartunya tuh make penuh. Kita kembali lebih ni. Finish හරි නේද right finish. okay very good right හැමෝම ලියලා තියෙනවා පුතේ මොකද්ද ලියුවේ හැමෝම මොකද්ද පුතේ අපි ඩබල් රූල් බුක් එකේ ලියුවේ මට කියන්න සෙන්ටෙන්ස් එක අපි කොහොමද කියන්නේ yes කරුණාකර මට හුණු කොට්ටේ ගෙනත් දෙන්න කියලා කොහොමද පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ Could you please yes me the duster? very good could you please bring me the duster Could you please bring me okay very good could you please bring me the duster කරුණාකර මට හුණු කොට්ටේ ගෙනත් දෙන්න පුළුවන්ද could you please bring me the duster හරි එහෙනම් පුතේ ඔන්න අපි යනවා ඊළඟට අපේ අලුත් පාඩම playing games ගන්න පුතේ හැමෝම මේ පාඩම playing games කියන lesson එක ගන්න page number 101 101 පිටුව ඔන්න අපි තුන්වෙනි වාරයට පළවෙනි වාරෙත් දෙවෙනි වාරෙත් තිබිච්ච පිටු 100ක් අවසන් කරලා 101 වෙනි පිටුවට අවිල්ලා තියෙනවා 101 වෙනි පිටුවට අවිල්ලා තියෙනවා playing games playing games is that හරිද පුතේ ඕකේද පැල්ලගත්තා නේද okay Silvio right හරි අනිත් අයත් ගත්තා පුතේ මට ඕකේ එකක් දෙන්න බලන්න මෙහෙම if you have turn to that page දිසලි ඕකේ එකක් දෙන්න පුතේ ඉස්සෙදි ගත්තා නම් පැල්ල ගත්තා නම් හරි right එහෙනම් ඔන්න අපි යනවා දැන් අපි ටිකක් දන්නවා මේ වචන ටික ඩික්ටේෂන් පාඩම් කරපු නිසා අපි දැන් ටිකක් දන්නවා මේ වචන මොනවද මේ playing games ක්‍රීඩා කිරීම එහෙම නැත්නම් සෙල්ලම් කිරීම එහෙමත් නැත්නම් තරඟ කිරීම මෙතන තියෙනවා පුතේ බසය අපිට කියනවා doing words කරන දේවල් right lesson 1 පළවෙනි පාඩම find and write හොයලා ලියන්න find and write හොයලා ලියන්න හරි මෙන්න මේ වචන මොනවද පුතේ වචන කියන්න බලන්න හැමෝම walk throw skip hit kick bend jump catch run hop okay right එහෙනම් දැන් ඔයා අපි අර ඩික්ටේෂන් වල ලිව්වේ අන්නේ ඩික්ටේෂන් වචන ටික බලාගෙන ඩික්ටේෂන් පොතත් පෙරලලා බලලා නැත්තම් බලන්න ඕනේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ දැන් මේක run මෙන්න පුතේ run දන්නවනේ මොකද්ද run කියන එකේ තේරුම what's the meaning of run දුවනවා නැත්තම් දුවන්න මෙන්න දුන් දාගෙන දුවනවා එක්කෙනෙක් මේ එක්කෙනෙක් දුන් දාගෙන දුවනවා ඒ කියන්නේ එච්චර වේගෙන් දුවනවා දුන් යනවා පිටිපස්සේ දුවනකොට හරි right ඊළඟට තව මොනවද දන්නේව තියෙන මෙතන පුතේ මොකක්ද දන්නේ jump දන්නවනේ jump මොකක්ද jump කියන්නේ උඩ පනිනවා මේ තියෙන්නේ jump උඩ පනිනවා ඊළඟට මේ skipping පනිනවා කියන්නේ ඔයාලා skip හරි ඊටු ටික ලියන්න බලන්න චූටි වෙලාවක් දෙන්න ඊටු ටික ලියන්න තනියම පොඩි වෙලාවක් දෙන්නම් බලන්න තනියම ලියන්න හැමෝම මට කැඩි කැඩි පේන්නේ එතකොට ඔයාගේ මාස්ටර් ගයිඩ් පොත තියෙනවද පුතේ නෑ ඔස
මට කැඩිටි මොකද්ද පුතේ? සර් මට කැඩි කැඩි ඇහෙන්නේ. අනිත් අයටත් එහෙමද පුතේ? අනිත් අයටත් කෙඩි කෙඩි දැනෙන්නේ? ඔව්. නැහැ. No, no sir. Yes sir. ඇහෙනවා. හරි හරි දැන් ලියාගෙන යන්න පුතේ. ලියාගෙන යන්න වචන ටික ලියාගෙන යන්න. යන්න. It's a jump. Jump. Keep. Finish sir. Okay. Finish sir. Throw. Throw is spelling that one. You can spell. They can throw. Throw. Finish sir. Well done. HR. Finish sir. හරි නේද? right. එහෙනම් දැන් මට කියන්න පුතේ. so what is this picture? මොකද්ද මේ පින්තූරේ මේ? එක තැනක අර ඉඳලා ඊතලයක් පෙන්නලා තියෙන ඉස්සරහට පයින්නවා. එක තැනක ඉඳලා තව තැනකට පයින්නවා. මොකද්ද ඒකට කියන්නේ? yes very good hop. ඒක තමයි පුතේ hop. 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 okay. ඊළඟට මට කියන්න දෙන්න මෙයා මොකද කරන්නේ? මෙහෙම මොකද මේ කරන්නේ? මොකද මේ කරන්නේ? walk. ඇවිදිනවා walk. ඇවිදිනවා walk. And put this one and this catch. Ball on catch. அப்படி தெரியலங்க அவர் And this Bend. bend. And put this make a kick. kick. This one visikarnawa. Throw. ඊළඟට මේක hit. ගහනවා hit. right. එහෙනම් ඔන්න අපි එක සැරයක් මේ වචන ටික ඔක්කොම ප්‍රැක්ටිස් කරගෙන ඉමු. එක සැරයක් පුතේ අපි වචන ටික ඔක්කොම මතක් කරගමු මෙන්න මේ විදිහට. හරි. හැමෝම කියන්න මං කියුවට පස්සේ run hop walk catch bend skip jump hit throw kick okay ඔන්න ඒ විදිහට තමයි එන්නේ වචන ටික වාලියලා තියෙන්නේ නේද හරි ඊළඟට බලමු පුතේ අපි find the words and color මේ දැන් ඉගෙන ගත්ත වචන සෙට් එකක් තියෙනවා මෙතන හොයන්න මම එකක් හොයලා පෙන්නන්නද කාටද කියන්න පුළුවන් පළවෙනි එක මොකක්ද කියලා who can tell me the first one yes සර් පොඩ වෙලානේ පේන්නේ. ඇයි පුතේ ඔයාගේ පොතේ නැද්ද ඔයාගේ පොතේ ඔන්න hit හා ලියන්න ලියන්න නෙමෙයි sorry circle කරන්න Excuse me, sir. yes කියන්න Sir, සුරාත්ට සනීප නැහැ. ඒක නිසා ලියු වෙන්නද? එහෙම වුණොත් රෙකෝඩින් එකෙන් කවර් කරගන්නවද මිස්
இப்ப இதுல நீங்க அதுல இருக்கிறதுக்குள்ள தேடி பார்த்து இதுல டக்குன்னு எழுதுங்க. எழுத தேடி பார்த்து ஹிட் இது எனக்கு எழுதுங்க. அதுக்கு தேவையில்ல, அது எழுதணும் நீங்க, அது எழுதணும் நீங்க. டிக்டேஷன் தந்திக்கார் பாடம் பார்ப்போம். HI හෙසාරා පුතේ මයික් එක ඔන් වෙලා නේ තියෙන්නේ. හෙසාරගේද මයික් එක ඔන් වෙලා තියෙන්නේ. නෑ නේ දිසලිගේද පුතේ කාගේද අම්ම කෙනෙක් කතා කරනවා එනවා. හරිද පුතේ වෙනුදී ලියලා ඉවරද? sorry සර්කල් කරලා ඉවරද ඔන්න බලන්න මේ hit ඊට පස්සේ run walk bend kick jump skip hop catch ඔය ටික තමයි තියෙන්නේ. හරි ඒ ටික සර්කල් කරලා ඉවර නම් ෆිනිෂ් කියන්න. ඒ ටික සර්කල් කරලා ඉවරයි නම් පුතේ ෆිනිෂ් කියන්න. හරිද කිසර are you okay තේරුණි? සුරාජ් හරිද පුතේ? ෆිනිෂ් නේ. ඕකේ එකක් දෙන්න මට එනම් එහෙම. if you all are okay තේරුණි? හරිද පුතේ? right very good. අපි යනවා ඊළඟ page එකේ තියෙනවා මෙහෙම ing එකතු කරන්න. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ බලන්නකෝ. can you put ing to these words? ඔයා දැම්ම ලියන්න එපා. ඔයා දැම්ම ලියන්න එපා. අහගන්නකෝ මේ walk කියද්දි චුට්ටක් දිගයි වගේ. හැබැයි run කියද්දි short vowel sound එක ගන්න මේ walk ing walking lazy නිකම් ing දාන්න විතරයි තියෙන්නේ. bend ing bending jump ing jumping ඊළඟට catch ing catching ඊළඟට throw ing throwing ඊළඟට kick ing kicking. දැන් ලියන්න බබුතේ චුට්ටක් අහගෙන ඉන්න චුට්ටක් අහගෙන ඉන්න. වැදගත්ම කොටස කියලා දෙන්න යන්නේ චුට්ටක් අහගෙන ඉන්න සිල්වියෝ අහගන්න පුතේ ලියන්න එපා. මෙන්න වැදගත්ම කොටස තමයි මේ වගේ අර ටික වෙලාවක් ගත වෙන වචන වලට අපි කියනවා long vowel sounds කියලා. දිග ස්වර ශබ්ද මේ walk bend jump catch throw ඒවට long vowel sounds කියද්දී මේවට අපි කියනවා short vowel sounds කියලා. run hop skip hit ඉක්මනට කියන්න පුළුවන් ඒවා. අන්න ඒ වගේ පුතේ short vowel sound එකක අන්තිම අකුරට කලින් අකුර vowel එකක් නම් මේ වගේ අන්තිම අකුරට කලින් අකුර vowel එකක් නේද? conditions දෙකක් තියෙනවානේ. අවස්ථා දෙකක් සීමා දෙකක් තියෙනවා. එකක් තමයි short vowel sound එකක් වෙන්න ඕනේ කෙටි ස්වර ශබ්දයක්. ටක් ගාලා කියන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. කෙටි ස්වර ශබ්දයක් වෙන්න ඕනේ. ඒ වගේම අන්තිම අකුරට කලින් අකුර vowel අකුරක් නම් මොකද වෙන්නේ? අන්තිම අකුර ඩබල් වෙනවා. මේ බලන්න. run කියන් run හැබැයි නිකම් ing දාන්නේ අපි ඩබල් ing. දැක්කද? ඊළඟට hop කියද්දී ho p නිකම් ing දාන්නේ අපි ඩබල් p ing. මොකද පුතේ? මට කැඩි පේන්නේ. චොට්ටක් මේ සිල්වි ඔයාගේ මයික් එක මේ වීඩියෝ එක ඔෆ් කරගන්න පුතේ චොට්ටක්. මං හිතන්නේ ඔය කනෙක්ෂන් ඉෂුව එකක්. හරි ඊළඟට skip කියද්දී skip හැබැයි double p ing. ඊළඟට පුතේ hit කියද්දී hit හැබැයි double t ing වෙන්න ඕනේ. මෙන්න මෙහෙම. හරි අන්න ඒක තමයි වැදගත් දේ. right ලියා ගන්න බලන්න. ing දාලා ලියන්න ing දාලා ලියන්න. Sir, yes may මොකද I පුතේ? go to the washroom? okay May I go to the washroom? okay okay Okay, please.
Person lihan දෙක shape කියනවා. Person lihan. I have finished, sir. Okay, very good. I have finished, sir. Finish, sir. Finish, sir. Okay. Finish, sir. Finish, sir. Finish, sir. Finish, sir. I have finished, sir. Sir, may I go to the washroom? Right. Okay, come quickly. පුතේ ලියලා ඉවරයි නම් ගියාට කවන්න. හැබැයි ඉක්මනින් එන්න. මොකද මම ඊළඟ කොටසට යනවා. I have finished, sir. Okay. Okay, sir. Okay, sir. Finish. Finish, sir. හරි. right. අපි යන පුතේ ඊළඟට දැන් ඔයා දැක්කා ing දාලා හදාගත්ත විදිය. එහෙනම් දැන් මම වචනේ මම verb එක කිව්වට පස්සේ ඔයාලා ing දාලා මට කියන්න ඕනේ. තේරුණාද? මම කිව්වොත් catch කියලා ඔයාලා මට කියන්න catching කියලා. මම කිව්වොත් run කියලා ඔයාලා මට කියනවා running කියලා. හරිද? right. කියන්න බලන්න එහෙනම් walk walking bend bending mic on කරන්න එපා mic off කරලා තියනවා මම කියන්නේ කටහරලා කියන්න මට පේනවා ඊළඟට jump jumping catch catching throw throwing kick kicking run running hop hopping skip skipping hit hitting okay hari එහෙනම් ඔන්න අපි යනවා ඊළඟ කොටසට right අනුපතේ අපි යනවා ඊළඟ කොටසට මේදී look and write බලලා ලියන්න look and write බලලා ලියන්න හරි මේ තියෙන්නේ what can you do මොනවද ඔයාට කරන්න පුළුවන් what can you do මොනවද ඔයාට කරන්න පුළුවන් හරි බලමු අපි මෙයා කියන ඔබතේ I can මේ හැමෝම කියන I can කියලා කාට හරි මතකද I can කියන එකේ සිංහල මීනින් එක right මොකද පුතේ I can කියන එකේ සිංහල මීනින් එක සිංහල තේරුම කියන්න බලන්න right okay පුතේ what's the meaning of I can මට කියන්න එන්න මොකද්ද මේ I can කියන එකේ සිංහල තේරුම කියලා මොකද්ද I can කියන්නේ ඔයාලට මතකයි what's meaning of I can I can එකේ තේරුම සිංහල තේරුම yes මට පුළුවන් right හරිද I can මට පුළුවන් එහෙනම් මට නැවෙන්න පුළුවන් කොහොමද කියන්නේ මට නැවෙන්න පුළුවන් කියලා I can bend මට මේ මග හරින්න පුළුවන් මේ ලනුව මග හරින්න පුළුවන් I can skip මට ගහන්න පුළුවන් I can hit
yes මට පනින්න පුළුවන් I can අන්තිම එක මට කකුලෙන් ගහන්න පුළුවන් I can kick ඊළඟට පුතේ මේ WH words W අකුරයි H අකුරයි යෙදෙන වචන මොනවද whale white what whistle yes right right there ඊළඟට who කියන්නේ කවුද ඒ ටික ලියා ගන්න පුතේ Sir, yes whale කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ පළවෙනි එක whale කියන්නේ තල් මසා whale කියන්නේ තල් මසා whale කියන්නේ පුතේ තල් මසා okay Finisher. right Finisher. 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 Sir, may I go to the toilet? now පුතේ now after the lesson I will give the chance to go to the toilet toilet යන්න බෑ පුතේ හැමතිස්සෙම එතකොට ආර මගේ යනවා lessons මගේ යනවා washroom යන වෙලාව දෙන්නම් එතකොට යන්න නැත්තම් මේ මගෙන් අහන්න ඕනේ වැඩක් ඉවර කරාට පස්සේ ගිහිල්ලා එන්න. එතකොට මම දන්නවා වැඩක් කරලා ඉවර වෙලා තමයි එළියට ගිහිල්ලා තියෙන්නේ කියලා. වීඩියෝ එක ඔෆ් කරන්න නැතුව යන්න. එතකොට මම දන්නවනේ ඔයා එතන නැහැ කියලා. right. එතකොට මම ටක් ගාලා බලනවා ඊට පස්සේ ඉන්නවද කියලා. හරිද පුතේ? Ivarai, sir. yes okay Sara. වැඩේ ඉවරයි, sir. හරි නේද? හරි right. තාම ලියන ඉන්නවනම් කියන්න පුතේ stood writing කියලා. ආද anyone stood writing හැසාරා ලියලා ඉවරද? इन्होंने शशित stood writing लितुकी stood writing Okay, sir. okay English, sir. okay
right තව ලියන ඉන්නවද පුතේ හරි ලියලා ඉවරයි හැමෝම right අපි යන පුතේ ඒත් එක්කම ඊළඟ page එකේ තියෙන පොඩි reading එකක් right කියවීමක් එක්ක read and write මේ බලන්නකෝ read and write මොකද පුතේ instruction එක තියෙන්නේ read and write ඒ කියන්නේ කියවලා ලියන්න read and write කියන්නේ කියවලා ලියන්න හරිද right මෙතන කියලා තියෙනවා verbs කියලා what's the meaning of verbs දන්නයි කියන්න බලන්න මතකයි verbs කියන එකේ සිංහල meaning එක මොකද්ද පුතේ ශාසිත එනෝලේ නිතෝකේ එසාර verbs කියන්නේ මොනවද ක්‍රියාපද very good එහෙනම් ලියා ගන්න පුතේ හැමෝම මෙතන ලියා ගන්න හැමෝම verbs ක්‍රියාපද ලියා ගන්න හැමෝම verbs ක්‍රියාපද කියලා ලියා ගන්න okay sir sir okay sir okay sir right okay sir හරි right අපි බලමු පුතේ ඊට පස්සේ මේ බලන්න verbs කියන ක්‍රියාපද දැන් හැමෝම ශබ්ද නවත්තලා mics off කරලා තියාගන්න මං කිව්වට පස්සේ mic එක off කරගෙන තියාගෙන කියන්න ඊට පස්සේ මං ඔයාලටත් අවස්ථාව දෙනවා කියවන්න හරිද යසසාගරනේ දින්නේ ඔයාලටත් මං අවස්ථාව දෙනවා කියවන්න හරි දැන් ඔයාලා කියවන්නේ නැහැ දැන් ඔයාලා කියවන්නේ mics off කරගෙන හරි මෙන්න මෙහෙම කියන්න පුතේ I go to the park I go to the park. හරි මං කියවනේ mics off කරගෙන කියවන්න කියලා. හරි ඒ නිසා ඔන්න මං mics off කරනවා ඔයාලගේ. හරි. ඔන්න දැන් කියන්න පුතේ I go to the park. I can see a cat and a dog. The cat runs after a butterfly. The dog plays with a tin. I sit on the bench and read a book. Right? Once more. තව එක සැරයක් කියනවා අපි. මේ විදිහට කියන්න පුතේ. I go to the park. I can see a cat and a dog. The cat runs after a butterfly. The dog plays with a tin. I sit on the bench and read a book. හරි ඔන්න meaning එකත් එක්ක බලමු. I go to the park. මම පාක් එකට යනවා. I go to the park. මම පාක් එකට යනවා. I can see. මට පේනවා. මට දකින්න පුළුවන්. I can see a cat and a dog. පූසෙක්වයි බල්ලෙක්වයි. The cat runs. පූස දුවනවා. The cat runs. පූස දුවනවා. After butterfly. මොකෙක්ගේ පස්සෙන්ද? After butterfly. Butterfly කියන එකේ පස්සෙන්. ඒ කියන්නේ සමනලයේගේ පස්සෙන්. The dog plays බල්ලා සෙල්ලම් කරනවා. The dog plays බල්ලා සෙල්ලම් කරනවා with a tin. The dog plays with a tin. බල්ලා සෙල්ලම් කරනවා tin එකකින්. I sit on the bench.
I sit on the bench. මම bench එකේ bench කියන්නේ පුතේ බංකුව. bench බංකුව බැංකුව නෙමෙයි බංකුව. I sit on the bench. මම බංකුවේ වාඩි වෙලා and read the book. පොතක් කියවනවා. I sit on the bench and read the book. හරිද? right. ඔන්න විදිහට තමයි පුතේ එන්නේ. ඊළඟට මේ බලන්න. right. write the action words. action words කියන්නේ පුතේ ක්‍රියාපද. මේකේ තියෙන කරන දේවල් කියන්න බලන්න. මේකේ තියෙන කරන දේවල්. මොනවද මේකේ තියෙන කරන දේවල්? Read up. Read. Go to the park. verb එක විතරයි. ක්‍රියාපදේ විතරයි මේ. go. Play. Go. තමනාද? දකින්නවා see. Read. තමනාද? runs. දුවනවා runs. Read. plays. Read. ඊළඟට sit. yeah sit. read. හරි ඒව තමයි නේද? okay හරි ලියන්න බලන්න පුතේ ටික ලියන්න. action කියන්නේ කරන දේවල්. ඒක තමයි verb. හරි පුතේ කතාව නවත්තලා ලියන්න කතාව නවත්තලා ලියන්න. Sir. yes Finish. පුළුවන්. මොකද්ද පුතේ? තුනක් ලියන්න පුළුවන් නේ. තාම මොනවද ලියන්න පුළුවන් අපිට? තාම මොනවද ලියන්න පුළුවන් ඒවා කියන්න බලන්න. Can. ඒ can කියන එකත් එක්ක තව එකක් තියෙනවා. I can see. පුළුවන් කියන්නේ කරන්නේ. වටවුණු ලියෝයා. මොකද? එපා හිනා නන ගලවන්න. Butterfly. Okay, sir. හරිද පුතේ ඕකේද? Okay, sir. Okay, sir. Finish, sir. Finish, Okay. sir. හරි right දෙවෙනි එක අන්න බලන්න I see මේ තුන තනියම කියවලා උත්තරේ හොයන්න බලන්න. I see. Sir. yes ඔබ දෙක කියන්න. Sir. yes මම ඔක්කොම ටික ලිව්වනේ. very good right කිව්වනම් කමක් නැහැ. ඕකේ ලිතුකේ. හරි අනිත් අයත් කරන්න පුතේ ඊටු ටික. I see. I see sun and dog. I see. හැමේ පිනිදි.
cat and dog. මොකක්ද ලියුවේ? I see a cat and a dog. මේ තියෙන a dog and a cat. ඊළඟ එක පුතේ the cat. cat මොකද කරන්නේ? The cat runs after a butterfly. Butterfly. The cat runs after a butterfly. The dog බල්ලා මොකද කරන්නේ? The dog plays with a tin. Last one අන්තිම එක I ඔබ දෙක කියන්න. හරි okay very good. ලිවන හොඳයි. ප්‍රශ්න දිනනවා අහන්න පුතේ. ලියලා දිනනවා හොඳයි. ප්‍රශ්නයක් නැහැ. ලියලා දිනනවා okay. අනිත් යාළුවෝ ලියලා ඉවරන කයිමු. ලියලා ඉවරය. ඊට යට තියෙන හිස්තම් පුරවන්න. ඊට යට බ්ලැන්ක්ස් ෆිල් කරන්න තියෙනවා. මෙන්න මේ කට්ටිය වීඩියෝස් ඔන් කරගන්න පුතේ. සාරවා, සල්හා, සිල්වියෝ පින්නදී හරිද පුතේ කිසරෝකේදී අසස් හංසක හිස්තම් පුරවන්න පුතේ. හිස්තම් පුරවන්න තියෙන උඩ එකෙන් බලලා. උඩ අපිට කියවන්න තිබිච්ච එකෙන් අසස් තනොලි ශසිත ලිතුකි ජනොලි රිසදි දිසලි හැසාර කරලා ඉවරද පුතේ ඔක්කොම? නෑනේ හිස්තම් පුරවනවා නේද දැන්? හරි බ්ලැන්ක්ස් ෆිල් කරන්න හිස්තම් පුරවන්න. කාගෙද පුතේ මයික්ස් ඔන් වෙලා තියෙන බලන්න මේ හෙසාරගෙද කියලා. Phoenix. Phoenix. Phoenix, sir. Phoenix, sir. okay. සර් ඔබ දෙක කියන්න. එහා පැත්තේ පිටුව කරාට කමක් නැද්ද සර්? එහා පැත්ත වීඩියෝ කරන්න එපා පුතේ දැම්ම. එක් කියලා දෙන්න ඕන. ඕකේ සර්. Okay, sir. right.
right වෙලා නැති නේද පුතේ right මේක තාම ලියන ඉන්නවනම් කියන්නේ ස්ටුඩන්ට් ID කියලා මේක හරි යට හිස්තම් පුරවන්න තියෙන එක හරි Finish, sir. Sir, yes finish, sir. Okay, sir. Finish. හරි right බලමු අපි ඊට යට blanks fill කරන්න තියෙන එකයි පුතේ ඔයා දැන් blanks fill කරලා තියෙනවා මට කියන්න පළවෙනි වචනේ මොකක්ද what is the first Bend. yes b e n d bend නැමෙනවා නැත්නම් නමනවා bend ඊළඟ පුතේ දෙවෙනි එක මේක what is next ලේසි වචනේ ඔයාලා දන්නේ yes skip s k i p skip and third one මොකක්ද ඇවිදිනවට කියන්නේ walk w a l k Walk. walk very good ඊළඟ එක Throw. throw විසි කරනවා t h r o w throw විසි කරනවා ඊළඟ එක පුතේ Kick. kick k i c k kick k i c k kick ඊළඟ එක Bend. bend එක කලින් ලිව්වා මේක පුතේ read කියවනවා read දැන් bend එක කලින් ලිව්වනේ මෙතන ඒ නිසා ඒකමයි ලියන්නේ හේසාර කෙලින් ඉන්න පුතේ හේසාර ඊළඟට මේක මොකක්ද ඒක නලේසි c a catch c a t c h c a t c h catch ඊළඟ එක Jump. jump j u m p jump j u m p jump and last one අන්තිම එක ලේසි දන්නවා හැමෝම play සෙල්ලම් කරනවා play හරි නේද right එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි වචන ටික ප්‍රැක්ටිස් කරගන්න ඕනේ හරිද වචන ටික ලියලා තියෙනවා එහෙනම් පුතේ අපි අද දවසේ කරන අවසාන page එක මෙන්න මේ page එක හරි පෙරලා ගන්න හැමෝම අද වශයෙන් මන්නවනේ ඉන්නවනම් ගිහිල්ලා එන්නකෝ ඉක්මනින් දුවලා ගිහිල්ලා එන්න බලන්න වශයෙන් මන්නවනේ ඉන්නවනම් ඉන්නවද යන්නවනේ නෑනේ හරි ඒ සාර විතරක් ගියා බලන්න එකපාරක් චුට්ටක් බලා ගන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා ඊට පස්සේ මෙන්න මෙහෙම ලියා ගන්න am එකට මේ පැත්තට ඊතලයක් දාලා ලියන්න පුතේ I am ඊට පස්සේ he she it එකට ඊතලයක් දාලා ලියා ගන්න මේ විදියට is එකට තමයි ඒ තුන ඊළඟට we you they එකට ඊතලයක් දාලා ලියා ගන්න මෙන්න මේක හරිද පුතේ ඕකේද Okay, sir. right Okay, sir. Okay, sir. Okay, sir. දැන් කොහෙසාර ආවද හෙසාර ආවේ නෑනේ හෙසාර ආවිල්ලා හරි ඕකේ එහෙනම් පුතේ බලන්න දැන් මේකේ මොකද්ද කරන්න තියෙන්නේ
right ඔයාලට පේනවා මෙතන බසී කියනවා I am flying එයා මේ වෙලාවේ පියාඹ ඉන්නේ ඒකයි I am flying කියලා කියන්නේ මම පියාඹමින් ඉන්නවා ඒ වගේ දැන් අපි අර කලින් ing දැම්මේ running කියන්නේ දුවමින් ඉන්නවා playing කියන්නේ සෙල්ලම් කරමින් ඉන්නවා හරිද catching කියන්නේ අල්ලමින් ඉන්නවා throwing කියන්නේ විසි කරමින් ඉන්නවා hopping කියන්නේ පනිමින් ඉන්නවා jumping කියන්නේ උඩ පනිමින් ඉන්නවා අන්න ඒ වගේ අපිට මෙන්න මේ verb එකට ing දාලා මේ verb එකට ing දාලා මේ skipping පනිමින් ඉන්නවා walking ඇවිදිමින් ඉන්නවා hopping පනිමින් ඉන්නවා running දුවමින් ඉන්නවා bending your knees දනිස් නවමින් ඉන්නවා ඊළඟ එක kicking කකුලෙන් ගසමින් ඉන්නවා playing සෙල්ලම් කරමින් ඉන්නවා හරිද right එහෙනම් ඔන්න දැන් බලමු පුතේ අපි am එක පාවිච්චි කරන්නේ කවුරු සමග විතරද අපි am කියන එක දාන්න පුතේ කවුරුත් එක්ක විතරද am පාවිච්චි කරන්නේ එක විතරයි. I මම එක්ක විතරයි I am ඊළඟට is එක පාවිච්චි කරන්නේ මොනවටද පුතේ අපි ඒක වචන සමග ඒක වචන මම මේ උදාහරණ ටිකක් දුන්නේ he ඔහු she අය it ඌ එහෙම නැත්නම් it කියන එකේ තවත් තේරුමක් තියෙනවා ඒක. ඒතර ඒක වචනත් එක්ක තමයි පුතේ අපි is පාවිච්චි කරන්නේ. එහෙනම් ලිතෝකේ මේ බලන්න we you they කියන්නේ මොනවද? ආ පාවිච්චි කරන්නේ කවුරුත් එක්කද පුතේ? පාවිච්චි කරන්නේ කවුරුත් එක්කද? බහුවචන සමග පමණයි භාවිතා කරන්නේ බහුවචන එක්ක භාවිතා කරන්නේ බහුවචන එක්ක හරිද right ඒකත් ලියා ගන්නකෝ is භාවිතා කරන්නේ ඒක වචනත් එක්ක බහුවචනත් එක්ක Sir, yes the එන්නේ මොනවත් සමගද? මොකද පුතේ the එන්නේ මොනවත් සමගද? the එන එක පුතේ ඒක ටිකක් ලොකු පාඩමක් දැනට ඔයාලට භාවිතා වෙන විදිහ ගැන විශේෂයෙන්ම පාඩමක් විදිහට කරන්නේ නැහැ ඒ කියන්නේ කරන්නත් බෑ ඒක ටිකක් සංකීර්ණයි ටිකක් ලොකු පාඩමක් Thank you, sir. okay Finish, sir. Okay, sir. right Finish, sir. I have finished, sir. Finish, sir. Finish, sir. හරි right අනුපතේ අපි යනවා එහෙනම් දැන් මට කියන්න එනම් I skipping මොකද්ද මේක නිවැරදිම කියන්න ඕනේ I skipping කිව්වොත් හරිද Skipping. I am skipping එහෙනම් පුතේ දෙවෙනි එක she
she is walking නෙයි ඇය එක්කෙනෙක් නිසා is දාන්න ඕනේ. එතකොට she is walking. තුන්වෙනි එක පුතේ the frog ගෙම්බා the frog is hopping. The frog is hopping. ඊළඟ එක they are running. Yes, they are running. එයාලා දුවමින් ඉන්නවා. they are running. තුන්වෙනි එක පුතේ you බහුවචනයි. ඔයා කියලා කිව්වත් ඔයාලා කියලා කිව්වත් අනිවාර්යයෙන්ම you බහුවචනයි. you are bending your knees. ඊළඟ එක we are kicking the ball. ඊළඟ එක Sonia and Meena are playing chess. Sonia and Meena are playing chess. හරිද? හරිද පුතේ සිල්වියා? Okay නේද? Very good, right. හරි. right ඊළඟට අපි යනවා පුතේ ඊට යට එකට අනිත් අය හැමෝම ලියලා ඉවරද පුතේ? right කොමන් ලියලා ඉවරයි මට ඕකේ එකක් දෙන්න මෙහෙම if you have finished. හරි නේද? right රිසදි පුතේ mic එක off කරනවා රිසදි ගෙවල් කොහෙද පුතේ? මාතර කොහෙද රිසදි? මාතරමද? මාතර දෙනියයි. මම මේ ළඟදී ඇවිල්ලා ගියා මාතර දෙනියයි. හරි. right okay එහෙනම් බලමු අපි මේ බලන්න මෙතන තියෙනවා it a mango. දැන් මොකක්ද මේ සෑම තුනෙන්? is the am the other. it a mango. it is a mango. ඊළඟ එක නිසාම් is නිසාම් මොකද කරන්නේ පුතේ මේකට බෝල් එකට? මොකද කරන්නේ? hit නේද? එතකොට hit කියලා විතරක් තිබ්බොත් හරියනවද? hit කියලා විතරක් තිබ්බොත් හරියනවද? hitting a ball. Nisam is hitting a ball. Nisam is hitting a ball. Nisam ball එකට ගහනවා. ඊළඟ එක they are එයාලා ලියනවා කියලා කොහොමද කියන්නේ? very good writing පුතේ writing they are writing on the board. එයාලා board එකේ ලියමින් ඉන්නවා. they are writing on the board. ඊළඟ එක she ඇය මොකද කරන්නේ? මොකද කරන්නේ පිනිදී? she is dancing. very good she is dancing. අන්තිම එක පුතේ Basi is මොකද කරන්නේ? Basi නිදාගෙන නේද ඉන්නේ? පේන්නේ නැද්ද එහෙම? Basi නිදාගෙන ඉන්නව පේන්නේ නැද්ද? එහෙනම් කොහමද එන්නේ? Basi is sleeping. Finish, sir. okay Finish, sir. ඔව් පුතේ කියන්න. ඊට යට අර මේ තියෙන්නේ මොකද්ද? මොකද්ද පුතේ? අඩි ඊට යටින් තියෙන්නේ ඊට යටින් තියෙන එක මම කියලා දෙන්නම්. ඔය අර ටික ලියලා ඉවරද පුතේ? ඔව් සර්. okay
සර් ඔව් පුතේ හරිද finish the නෑ සර් අර මේ BU ඩබල් ZY කියන්නේ මොකද්ද සර්? කොතනද පුතේ? අර මේ ඊස් තියන්නේ ස්ලීපින්. ඔව් sleeping නිදාගෙන ඉන්නවා බසි. මෙයාගේ නම බසි. මේ ඉන්න කෙනා නම බසි. බසි is sleeping. මේ මැස්සා. ඕකේ සර්. හරිද? ඔව් පුතේ කියන්නේ. yes. May I go to the washroom? Okay. All right. Okay. Silvio, wait for a while. චොටක් ඉන්න පුතේ දැන් මම යන්න එපා. අවසාන එකත් කියලා දෙනකන් ඉන්න. Right. So last one is what are you doing? ඔයා මොකද කර ඉන්නේ? අන්න එතකොට දැන් ඔයාට ලියන්න පුළුවන් ඔයා කැමති දෙයක්. හරි? I am going to the shop. මම කඩේ යනවා. නැත්නම් I am drawing. මම චිත්‍ර අඳින්න ඉන්නවා. I am writing. මම ලියමින් ඉන්නවා. දැන් මේකේ තියෙන writing මේ writing නැත්නම් පුතේ අපි ඉගෙන ගන්නවට කියනවා I am studying. මම ඉගෙන ගනිමින් ඉන්නවා. I am studying. හරිද? sorry එතන චූටි mistake එකක් වුණා. YI මෙලා ing එනවා. I am studying. මෙන්න මේ වගේ I am studying. මම ඉගෙන ගනිමින් ඉන්නවා. වයි අයින් වෙන්නේ නැහැ. වයි එකත් එක්කම අයින් කියන්නේ. හරි. right. පොඩි වැරදීමක් වුණා. okay. දැන් ඔයාට පුළුවන්. දැන් මම ලියලා තියෙන I am studying කියන මම ඉගෙන ගනිමින් ඉන්නවා. ඔයාට කැමති එකක්. I am eating වෙන්න පුළුවන්. I am drinking water වෙන්න පුළුවන්. I am drinking tea. I am eating noodles. ඒ වගේ කැමති ඕනම එකක්. I am playing අන්න එහෙම ලියලා ඒකට දාලා පින්තූරය ඇඳලා පාට කරන්න. right? ඒක ඇඳලා පින්තූරය ඇඳලා පාට කරන්න. ඉස්සලම ලියන්න. මුලින්ම ලියන්න ඕන පුතේ හැමෝම. ලියන්න බලන්න කට්ටියම. හැමෝම ලියන්න පුතේ හැමෝම. විනුකි, ශසිත, ලිතුකි and everyone හැමෝම. මොකක් හරි ඔයා කරන දෙයක් ගැන ඒක ලියන්න පුළුවන්. Phoenix sir. Phoenix sir. okay අනිත් ආ තියෙනකයි පුතේ අපි Phoenix sir. Phoenix sir. Phoenix sir. හරි ඇඳලත් ඉවරයි ලියලත් ඉවරයි නම් පුතේ පාට කරන්න. ඇඳලත් ඉවරයි ලියලත් ඉවරයි නම් පාට කරන්න කලය කරන්න. Sir, may I go to the washroom? okay Phoenix sir. Phoenix sir. Excuse me sir. ඔව් පුතේ කියන්න. ඒ බොක්ස් එකේ මගේ මූණට අඳින්න ඕනේ.
නෑ නෑ ඒකේ ඔයා කරන දේ අඳින්න ඕනේ. මොකද්ද කරන්නේ? සෙල්ලම් කරනවා සෙල්ලම් කරනවා. ඊළඟට නටනවා නම් නටන පින්තූරයක් ඒ වගේ. I have finished, sir. Okay. හරි right okay එහෙනම් ඔන්න right මං අහලා බලන්නම් අපි එක එක්කෙනාගෙන් අහමු right මොකද්ද ඔයා ලියපු sentence එක කියලා රිසදි මොකද්ද පුතේ ලියුවේ රිසදි from author I am eating. okay දිසලි I am drinking. හෙසාරා I am writing. පුතේ ජනලි ඊළඟට ලිතුකි I am dancing. okay ලිතුකි කියන්නේ ඊළඟට ශසිත I am sleeping. okay ශසිත කියන්නේ ඊළඟට සිල්වියෝ I am running. okay සිල්වියෝ කියන්නේ ඊළඟට තනුලි I am eating the banana. I am sleeping. right තනුලි කියන්න පුතේ තනුලි කියන්න ඊළඟට විනුකි I am writing. right විනුකි කියන්න පුතේ ඊළඟට යසස් Dancing. I am dancing නේද right යසස් කියන්න පුතේ ඊළඟට කිසර I am eating. okay කිසර කියන්නේ ඊළඟට පිනිති I am reading storybook. right පිනිති කියන්න පුතේ ඊළඟට විනුති I am studying. right වෙනති කියන්න පුතේ ඊළඟට හංසක වෙනති මයික් එක ඔන් කරලා කියන්න පුතේ වෙනති Sir, මට තේරුන්නේ නැහැ. ඔයාලට ඒක කරන්න තේරුනේ නැද්ද මාස්ටර් ගයිඩ් පොත් තියෙනවද පුතේ නෑ. හරි වෙනති මාස්ටර් ගයිඩ් පොතක් ගන්න වෙනවනේ නේද පුතේ මාස්ටර් ගයිඩ් පොතක් ගන්න වෙනව නේද වෙනති හරි වෙනතිට මොකද්ද මේකේ තේරුන්නේ නැත්තේ මේ කට්ටිය කරපු දේවල් ටික තේරුණාද ඒවා අපි ලිව්වා කියලා තේරුණාද වෙනතිට හරි ඊට පස්සේ ඔයා කරන දේ දැන් පුතේ ඔයා සෙල්ලම් කරනවා නම් I am playing
එහෙනම් මට වෙනුදි කියනවා නටනවා නම් මොකද්ද? නටනවාට කියන dance නේ. එතන කොහොමද කියන්නේ වෙනුදි? I am done. අන්න එහෙම ලියන්න කියලා කිව්වේ. හරි. right. ඔක මාස්ටර් ගයිඩ් පොත නැහැ නේද? හරි. ඊළඟ සතියේදී ගන්න පුතේ දැන් තුන්වෙනි වාරේ පටන් ගන්න තියෙන හංසක කියන්න බලන්න. හංසක මයික් එක ඔන් කරලා කියන්න පුතේ හංසක මයික් එක ඔන් කරලා කියන්න. ඕකේ very good right බෝනුක හංසකගේ මයික් එකේ ප්‍රශ්නයක් මං හිතන්නේ ඇහෙන්නේ නැහැ පැහැදිලිව. ඊළඟට ඔව් බෝනුක හරි වීඩියෝ ඔෆ් කරලා තියෙන එකේ මම අහන්න යන්නේ නැහැ පුතේ. අර මයික් ඔන් කරන්නේත් නැහැ ඒ හින්දා. හරි අපි යනවා අපේ reading book එකට. right so take out the reading books all. reading book එක ගන්න පුතේ හැමෝම reading book එක. okay reading book එකේ page number 52 as I remember we have completed page number 52 මට මතක ඉතින් අපි අවසන් කරලා තියෙන්නේ 52 පිටුව. මේකේ mic on. කාගේද mic on පුතේ? හංසකගේද? No sir 55 නවත්තලා තියෙන්නේ. 55 ද නවත්තලා තියෙන්නේ. හරි අපි බලමු. සර් අද තියෙන්නේ 56. 56 තියෙන්නේ නේ. සර් ඔව් පුතේ කියන්න. සර් මට රීඩින් බුක් කියන්නේ නැහැ. මොකද්ද පුතේ නැත්තේ? රීඩින් බුක් එක. reading book එකක්. හරි අපි WhatsApp group එකට දානවා පුතේ සිල්වියා. ඒකෙන් බලලා කරන්න තියෙන්නේ. හා සර්. okay හරි අපි අවසන් කරලා තියෙන පුතේ 56න්. So today we have page number 57 57 පිටුව පෙරලා ගන්න පුතේ හැමෝම 57 පිටුව. මෙන්න මේක. This is the page that we have today for practicing our reading. reading එක practice කරන මේක අපි WhatsApp group එකකටත් පුතේ එවනවා හැමෝටම. හරි කියන්න හැමෝම Tommy Hickey Freak mics off කරලා තියාගන්න කට්ටියගෙම Tommy Hickey Freak තමයි topic එක. right so what are the special words? Lazy, hungry, ton, bundle, want, fallen. okay right මේ විදිහට කියමු අපි once upon a time there lived a strong lad called Tom Hickey Freak. His mother was a widow, but Tom was not much help to her. මම කියවට පස්සේ කියන්න පුතේ හැමෝම for he was lazy. In summer he lay all day in the sun, and in winter he sat by the fire. He was often hungry, and when he was 10 years old, he could eat as much as 5 grown-up men. Okay, right. ඊළඟට තියෙනවා මෙහෙම කියන්න පුතේ හැමෝම one day his mother asked him to go for a bundle of hay which a rich farmer had said he would give her. Let me
have a cart rope. Then said Tom, to please him, his mother gave him a cart rope. Why he wanted a cart rope? To bind a bundle of hay. His mother did not know. When he came to the farm, the men there made fun of him for bringing a cart rope to bind a bundle of hay. හරි ඔතෙන්ට වෙනකන් තමයි පුතේ අපි මේ සතියේ රීඩින් එකට කරන්න ඕනේ. හරිද? අපි තව එක පාරක් කියලා අපි තව එක පාරක් කියවලා අවසන් කරමු. ඕකේ? රයිට්. කියන්න පුතේ හැමෝම Tommy Hickey Frick, lazy, hungry, ton, bundle, want, fallen. Okay? හරි මෙහෙම කියන්න. Once upon a time there lived a strong lad called Tom Hickey Frick. His mother was a window, but Tom was not much help to her, for he was lazy. In summer, he lay all day in the sun, and in winter, he sat by the fire. He was often hungry, and when he was 10 years old, he could eat as much as 5 grown-up men. Right, but the last paragraph, අවසාන ඡේදය මේ විදිහට කියන්න. One day his mother asked him to go for a bundle of hay, which a rich farmer had said he would give her. Let me have a cart rope, then said Tom. To please him, his mother gave him a cart. Sorry, gave him a karat යන්න මේ දුන්නේ a cart rope. Okay? ඊළඟට කියනෝදේ why he wanted a cart rope to bind a bundle of hay. His mother did not know. When he came to the farm, the men there made fun of him for bringing a cart rope to bind a bundle of hay. Right. ඔන්න ඒ විදිහට තමයි පුතේ අද දවසේ අපිට රීඩින් එකට තියෙන්නේ. හරිද? right. එතකොට ඔන්න අහගන්න. හරි. right. okay නේද පුතේ? වෙනදී හරි. එහෙනම් ඔන්න right. අපේ අද දවසට අදාළ වැඩ කොටස ඉවර වෙනවා පුතේ. ලබන සතියේ වෙද්දී අපි ඔයාලට ලැබෙන්න සලස්වන්නම් අගෝස්තු මාසේ අලුත් නිබන්ධන සහ homework papers. හරි. mics on කරන්න හැමෝගෙම right. මොන හරි ගැටලු තියෙනවද පුතේ?
Do you have any questions? ප්‍රශ්න තියෙනවා නම් තියෙන අය විතරක් අහන්න. සර් ඔව්. මගේ මේ වීඩියෝ එක ඕන් වෙන්නේ නැහැ. හරි ඊළඟ දවසේ හරියයි පුතේ මොකක් හරි Zoom එකේ ප්‍රශ්නයක් වෙන්නදී. Sir, ඔව්. මගේ වීඩියෝ එකත් ඕන් වෙන්නේ නැහැ. හරි මොකක් හරි ඔයාලගේ Zoom එකේ ප්‍රශ්නයක් වෙන්නදී පුතේ ෆෝන් එකේ ගැටලුවක් නිසා වෙන්නේ. හරි මේ ක්ලාස් ඉවරනාට පස්සේ තව පාරක් ලොග් වෙලා බලන්නකො නිකන් ඔන් වෙනවද කියලා. සමහරට ඔන් වෙයි. මේ ඊළඟට රයිට් අපිට ඔයාලගේ මේ වාර විභාගේ ලකුණු WhatsApp group එකට දැම්ම දැක්කද? ඔව් සර්. රයිට් WhatsApp group එකට දැම්ම දැක්කද? හරි අපි චුට්ටක් බලමු. ඒකේ අපි ෆොටෝස් ඉල්ල ගත්ත නේද ඔයාලගේ මේ වැඩිම ලකුණු තියෙන කට්ටිය. ඒ කියන්නේ පළවෙනි ස්ථානය, දෙවෙනි ස්ථානය, තුන්වෙනි ස්ථානය. හරි චොටි වෙලාවක් දෙන්න රයිට් බලමු අපි. අම්මා ක්ලාස් තියෙනවද කියලා. මොකද පුතේ හොවේ? අම්මා අහනවා හෙට ක්ලාස් තියෙනවද කියලා. හෙට ක්ලාස් තියෙනවා පුතේ දෙක ශ්‍රේණිය ඊළඟට හතර ශ්‍රේණිය සහ හය ශ්‍රේණිය. sorry දෙක ශ්‍රේණිය තුන ශ්‍රේණිය සහ හය ශ්‍රේණිය තමයි හෙට තියෙන්නේ. හරි රයිට් ඔන්න තියෙනවා පුතේ ඔයාලගේ ලකුණු මේ තියෙන වැඩිම ලකුණු අරගෙන තියෙන්නේ සුරාජ් සන්තෝෂ් ලකුණු 98යි. දෙවෙනි ස්ථානයේ හම්බෙලා තියෙන ජනුලි සවේන්‍ය ලකුණු 95යි. තුන්වෙනි ස්ථානයේ දිසලි වින්හාරා sorry දෙවෙනි ස්ථානයේ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. දෙවෙනි ස්ථානයේ තියෙන තුන් දෙනෙක් ඉන්නවා ජනුලි දිසලි නිකිනි. කකල් දෙන්න මේ කරා වගේ මට කරන්න ඕනේ. කවුද පුතේ මයික් සවුන්ඩ් කරලා තියෙන්නේ කාගේද? හරි මේ තියෙන ඔයාලගේ වාර විභාගයේ ලකුණු පිළිවෙලට තියෙන්නේ A+ තියෙන ගොඩක් අයට ඊළඟට රොන් වෙන මේ පිළිවෙලට සහ රයිට් ඊළඟට තවත් කීප දෙනෙක් ඉන්නවා රයිට් ඔන්න ඒ කට්ටියගේ නම් ටිකත් අපි දාලා තියෙනවා. හරි ඕකේ හරි රයිට් එහෙනම් පුතේ ඔන්න අපි අද දවසට පන්ති අවසන් කරන්නයි හදන්නේ. රයිට් නැගිටින්න පුතේ හැමෝම stand up everyone. stand up all negative පුතේ හැමෝම right okay right good evening children good evening පුතේ හැමෝටම see you bye good evening මේ පොත මොකක්ද කියලා අහලා තිබ්බා මේක පුතේ radiant way book එක සඳේ අහලා තිබ්බේ radiant way මේ step 3 එකයි ගන්න ඕනේ WhatsApp group එකට අපි දානවා. Goodbye, okay goodbye පුතේ goodbye see you next week sir.